හායි අද ව්ලොග් එක 2026 අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද කොහොමද අපි තුන්දෙනා සැමරුවේ කියලා. මේ පාර අවුරුද්ද සැමරන්න අපි තෝරගත්තේ හොටෙල් සීගිරිය විලේජ් ඉන් සීගිරිය. අපි මේ සීගිරිය යන්නේ හරියටම අවුරුදු 3කට විතර පස්සේ. ඒකින්ද ගොඩාක් කල් ප්ලෑන් කරලා ගොඩක් ආසාවෙන් තමයි අපි මේ ගමන ගියේ. ඒ විතරක් නෙමෙයි මම ජීවිතේ පළවෙනි පාරට සීගිරිය උඩටම නැග්ගේ මේ ට්‍රිප් එකේදී. හවස 2:03 වෙනකොට අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. ඒ චෙක් ඉන් වෙච්ච වෙලාවෙ ඉඳන් අපේ රූම් එකට යනකම් අපිට මේ වගේ ලස්සන කොළපාට පරිසරය, තාරාව, වතුර හැමදේම උපරිමයටම විඳ ගන්න හම්බුණා. ඒකට හේතුව මේ හොටෙල් එක ලොකු ඉඩ ප්‍රමාණික හදපු ගොඩාක් ලොකු හොටෙල් එකක්. එයාලා වැඩිපුරම ඉඩ දීලා තිබුණේ මේ ගහක් වලට, මේ කොළපාට පරිසරයට. ඉතින් සීගිරිය කියන්නේ වෙනමම ලෝකයක්, වෙනමම විදිහේ තැනක්. ලංකාව ඇතුළේ තියෙන වෙනමම සංස්කෘතියක් කියන්න මෙයාලා මේ හොටෙල්ස් වලින් පවා ගොඩාක් දේවල් කරලා තිබුණා. ඔයාලට පේනවනේ මේ හැමදේම වෙනම සංස්කෘතියක්. ඒයි කියලා මේ vlog එකේ ඉස්සරහට ඔයාලට තව බලා ගන්න පුළුවන්. අපි හොටෙල් එකට ආපු ගමන්ම එයාලා අපිව එක්කන් ගියා කෝපි කඩේට. කෝපි කඩේ කිව්වට මෙතන කෝපි නෑ. මෙතන තියෙන්නේ හරිම රස පාට බීම. ඉතින් ඒ පාට බීම දීලා එයාලා අපිව පළවෙනි වතාවට මේ හොටෙල් එකට ආපු පළවෙනි තැනේදීම එයාලට ආස හිතෙන විදිහට, සීගිරියට ආස හිතෙන විදිහට අපිව පිළිගත්තා. සීගිරිය කියන්නේ ලෝකෙත් එක්ක, ලෝකෙ දියුණු වෙනකොට ඒ දියුණු වෙච්ච දේවල් එක්ක දියුණු වෙච්ච පැත්තක් නෙමෙයි. සීගිරිය කියන්නේ ලංකාවේ විදිහට තමන්ගේ සංස්කෘතියත් එක්ක ලෝකෙටම පුදුම හිතෙන විදිහට දියුණු වෙච්ච හරි මායාකාර නගරයක්. ඒකට හේතුව තමයි ඔයාලට මේ ලස්සනට පේන්නේ. ඒ ගැන මම ඔයාලට හෙට උදේම කියන්න. ඊට පස්සේ අපි ආවා අපිට හම්බෙච්ච රූම් එකට. ඒකත් තිබුණේ මේක සීගිරිය කියලා දැනෙන විදිහට මම ඔයාලට රූම් එකක් චූටි වීඩියෝස් ටිකකින් පෙන්නනවා කියලා හිතුවා. බලන්නකෝ, හරිම ලස්සන, හරිම ලොකු රූම් එකක්. නිදහසේ ඉන්න මිනිස්සෙක්ට අපි නිදහසේ ඉන්න යන්නේ නුවර. එහෙමත් නැත්නම් කොළඹ. ඒ වුණාට ලංකාවේ මේක හැංගිච්ච නගරයක් ලෝකල්ස්ට. හැබැයි ෆොරිනර්ස්ට මේක හැංගිච්ච නගරයක් නෙවෙයි. කියන උදාහරණෙත් ඔයාලට තව ටිකකින් බලා ගන්න පුළුවන්. දවස් ගාණක්, සති ගාණක් එකම එක වැහි පොදක්වත් නැතුව වේලි තිබුණ අපේ ලංකාවට මං හිතන්නේ මුළු ලංකාවටම එදා ලංකාවේ ගොඩාක් ප්‍රදේශවලට අවුරුද්ද හින්දාමද කොහෙදෝ අමුතු වැස්සක් වැටිලා තිබුණා. ඉතින් අපිත් මේ කාමරේ ඉඳගෙන ඒ වැස්ස වැටෙන දිහා බලාගෙන හිටියා. එදා ඇත්තටම හොඳටම වැස්සා. අපිට ඊට කලින් සති 2-3ක් පුංචිමවත් වැහි පොදක් නැතුව අමාරුවෙන් හිටපු අපිට එදා මුළු පොළවම තෙමෙන්න හරි අපූර්ව වැස්සක් වැහලා ඉවර වුණා. අපි තුන්දෙනාම එදා දවල්ට කාලා නෙවෙයි හිටියේ. ඒක හින්දා හොඳටම වැස්ස අස්සෙත් අම්මිමයි දෙන්න අලාකාට් එකට ගිහිල්ලා අම්මිව තියලා මේ ලස්සන පාරවල් දිගේ මං යනවා තාත්තිව එක්කන් එන්න කෑම කන්න යන්න. ඇත්තටම මේ පාරවල් පුදුම තරම් ලස්සනයි. හරියට නිකන් සීගිරිය උඩ ඇවිදිනවා වගේ. හැම තැනම මේ අර ඒ විදිහම ස්ට්‍රක්චර් එකකට තියෙන දියාගල්, ඒ විදිහටම හදපු ගෙවල්, ඒ විදිහටම හදපු ගස්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා සීගිරිය මුදුනටම නැග්ගහම. කොච්චර මහන්සි වුණත් හරි අමුතු ලංකාවේ කෙනෙක් විදිහට අමුතු අපේ රට ගැන ආඩම්බරයක්, අපි ගැන ආඩම්බරයක් දැනෙනවා. හැබැයි ඉතින් මේ පාරවල් වල ඇවිදිනකොට එහෙම එකක් දැනෙන්නේ නැහැ. මොකද මේ හැම දෙයක්ම පිටිපස්සේ මේ පාරවල් හදලා තියෙන විදිහ, මේ ගස් හදලා තියෙන විදිහ, මේවට වතුර දාන විදිහ, ඒ හැම දෙයක්ම පිටිපස්සේ අද තියෙන්නේ පොඩි වෙන රටකින් අපි ගත්ත දෙයක්නේ අපි පහසු කරගන්න පාවිච්චි කරන්නේ. හැබැයි ඇත්ත සීගිරිය කියන්නේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක්. ඒක අදටත් ලෝකෙම පුදුම කරපු හරිම අමුතු ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. උණුමුණු කෝපි එකක් බොන ගමන් සීගිරිය දිහා බලාගෙන ඉඳලා අපි චුට්ටක් කලින් රූම් එකට ගිහින් වොෂ් දාලා නිදාගත්තා. හෙට උදේම අපේ දවස පටන් ගන්න හිතාගෙන. ඒ වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එක වොයිස් කරන්න ගන්න මේ දෙවනි දවස වෙනකොට මට හොඳටම අසනීපයි.
දැනුත් මට හොඳටම සෙම වැඩි වෙලා උණ හැදිලා තමයි ඉන්නේ. හැබැයි මේ අවුරුදු vlog එක මේ මාස ඉවර වෙන්න කලින් ගේන්න ඕනි හින්දා මම ඉතින් චුට්ටක් ලෙඩ ගැන හිතන්නේ නැතුව වොයිස් කරා. ඒක හින්දා කඩහනේ මොනවා හරි අවලක් තියනවා නම් අනේ ප්ලීස් ඒ ගැන හිතන්න එපා. අද 14 වෙනිදා සිංහල අලුත් අවුරුදු දවස. දවස පටන් ගන්න කලින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද උදේම අපි මේ ලෑස්ති වෙන්නේ සීගිරිය නගින්න යන්න. අපි මෙතෙන්ට එනකොට නම් උදේ 6ට විතර ඇති. අපිට චුට්ටක් නැගිටින්න පරක්කු වෙච්ච හින්දා එන්න පරක්කු වුණා. හැබැයි පස්සේ තමයි හිතුනේ මේ වෙලාව තමයි සීගිරිය නගින්න හොඳම වෙලාව කියලා. මම ඔයාලට චූටි කතාවක් කියන්න. දැන් නම් අපි ඉන්නේ ටිකක් සීගිරිය උඩ. මට ලොකුවට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඇත්තටම මම උස තැන් වලට බයයි. ඉතින් ඒ නිසා ඒ වගේ තරක් නගින ගමන් වීඩියෝ කරනවා කියන්නේ මට ඉස්සර කරන්න බැරි වැඩක්. මම ඒ නිසා මේ චූටි වෙලාව ඇතුලේ පොඩි දෙයක් කියන්න. මම කලිනුත් කිව්වා. සීගිරිය දැක්කහම මට හිතුණ දේ තමයි ලෝකේ එක රටවල් වලට ගියාම ඒ හැම රටකටම වඩා අපේ රට හරි ලස්සනට මම සිරිපාද නැගලා නැහැ. හැබැයි මම හිතන්නේ මම නැගපු උසම තැනක් මේක. මෙතෙන්ට නැග්ගහම අපේ රට මේ කොළපාට පරිසරය හරි ලස්සනට පේනවා. මේ කැටපත් පවර තියෙන කිසිම දෙයක් සමහර විට කියව ගන්න බැරි වුණත් නොතේරුණත් ඒ වගේ තියෙන අමුතු ශ්‍රී ලාංකික ගතියක් තියෙනවා. සීගිරිය දැක්කහම මට හිතුනේ මම අර කලින් කියපු දෙයම තමයි. ලංකාව ලෝකෙ දියුණු වෙන විදිහට යුරෝපීය රටවල් දියුණු වෙන විදිහට ඒ තාක්ෂණෙත් එක්ක දියුණු නොවි ශ්‍රී ලාංකික තාක්ෂණෙත් එක්ක දියුණු වුණා නම් අදටත් මෙතන ඔයාලා දකින්න ඇති ෆොරිනර්ස්ලා තමයි 99.9%ක්ම හිටියේ. ලංකාව කියන්නේ ලෝකේ කාටවත් කිට්ටු වෙන්න බැරි හරි ලස්සන හරිම බලවත් රටක් වෙනවා කියන එක කිසිම පුදුමයක් නෙමෙයි. ඉතින් ඒ රටවල් දියුණුනේ ඒ රටවල් වල දේවල් එක්ක. හැබැයි අපි දියුණුනේ රටවල් එක්ක. මං හිතන්නේ ඒකම තමයි ලංකාව විදිහට අපි ෆේල් කියලා අපිට එකපාරක් හරි දැනෙනවා නම් ඒකට හේතුව. මට අදටත් මේ වීඩියෝස් බලනකොට හිතෙන්නේ ලංකාව කියන්නේ ලෝකෙත් එක්ක දියුණු නොවි තමන් එක්ක දියුණුනා නම් ලෝකේ තියෙන ලස්සනම රට. මේ තියෙන්නේ ලෝකේ ලස්සනම රට කියන තව සාක්ෂියක්. අපේ මිනිස්සු ලෝකේ ඉන්න නිර්මාණශීලීම මිනිස්සු කියන සාක්ෂියක්. අපි ගියා සීගිරිය නැගලා ඉවර වෙලා හොටෙල් එකට ඇවිල්ලා ටිකක් දවල් වෙලා ලන්ච් එක ගන්න වෙලාවට වගේ පොඩි විලේජ් ටුවර් එකක්. ඒක තිබුණ මං ආසම පාර්ට් එකක් තමයි මේක. ඒකත් මට ලොකුවට වීඩියෝ කරන්න බැරි වුණා එක දේවල් හින්දා. හැබැයි අපි තුන්දෙනා එක උපරිමයටම වින්දා. ඔයාලට පේනවද අපිට මට නම් හිතන්නවත් බැරි විදිහේ ආර්ට් එකක් තමයි මේ කරන්නේ. නෙළුම් කොලයකින් නෙළුම් මලකින් තොප්පියක් හදනවා. මානෙල් මලකින් මාලයක් හදනවා. ඒ හැමදේම අපේ මිනිස්සුන්ගේ අමුතු අදහස්. ඒ අදහස් වලට මුළු ලෝකෙම මිනිස්සු පුදුම තරම් ආදරේ. ඔයාලට පේනවද මේ ලස්සන පරිසරය? අපි මේ දේවල් ලස්සනට නොදැක්කට අපිට මේ දේවල් ලොකුවට නොදැනුණාට අපිත් එක්කම ගියා තව නිව්සීලන්ත වල ෆැමිලි එකක්. ඒ ෆැමිලි එකේ කට්ටිය හරිම පුදුම වෙලා කට ඇරගෙන බලාගෙන හිටියා. හැබැයි අපි හරි සාමාන්‍ය විදිහට මේක දිහා බලන් හිටියා. ඒ වුණාට ඒ කැලේට මැජික් එකක්. මටත් මේක නම් මැජික් එකක්. ඉතින් අපි මේ ටුවර් එකත් පොඩ්ඩක් ගිහිල්ලා ඊට පස්සේ හොටෙල් එකට ආවා. මෙතන තියෙන්නේ හරි ලස්සන වීඩියෝස් ටිකක්. ඒ වීඩියෝස් ටික මගේ කටහඬ නැතුව ඔයාලට හොඳට රස විඳින්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒක ඉවර වෙලා අපි ආයෙත් හොටෙල් එකට ආවා. මේ තියෙන්නේ අන්තිම දවස. ඔයාලට මේක විඳින්න පුළුවන් උනේ හරි පුංචි වෙලාවකින්. විනාඩි 11කින් 12කින් වුණාට මම මේක පුදුම සතුටින් වින්දා. මං දෙතුන් පාරක් සීගිරිය ඇවිත් තියෙනවා. හැබැයි
මම සතුටින්ම සීගිරිය ඇවිත් ගියපු වතාව තමයි මේක. ලෝකේ මං හිතන් හිටියේ ලෝකේ ලස්සනම ටවුන් එක සිටි එක නුවර කියලා. ඒක අදටත් එහෙමයි. හැබැයි මට හිතෙනවා නුවරට වඩා අපේකම ලංකාවේකම ගොඩාක් තියෙන්නේ මේ සීගිරිය කියලා. ඉතින් අපි හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන එදා පහු ගෙදර ආවා. ඒ විතරක් නෙමෙයි අපි හිටපු හොටෙල් එකේ අවුරුදු චාරිත්‍රාත් ඔක්කොම වගේ හරියටම කරා. ඉතින් ඒ හින්දා අපිට ඒවටත් සම්බන්ධ වෙන්න හම්බුණා. දවල් වෙලා ලංකාවේ ලස්සනම පාරෙන් අපි ආපහු ගෙදර ගියා. ආයෙත් දවසක ලස්සන කතාවකින් හම්බෙනකල් හැමෝටම සුබ දවසක්. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්.